සුබම සුබ උදෑසනක් වේවා මගේ යාළුවනේ. ඉතින් කොහොමද? ටිකක් කල් ගියා වීඩියෝ එක ගේන්න සේල් එක. ගොඩක් අය කෝල් කරලා ඇහුවා සේල් එක දාන්න නැද්ද දැම්ම සේල් එකක් කියලා. ගොඩක් ස්තුතියි ඔයාලට. ඉතින් ඔයාලගේ සහයෝගයෙන් තමයි මම මේ සේල් ටික දිගටම කරන්නේ. ඉතින් මගේ ආදරණීය යාළුවන්ට මං අදත් අලුත් ඇග්ලොනිමා වර්ග කිහිපයකුයි අලුත් විසිතුරු පැළ මං ගොඩක් ඉතින් විසිතුරු පැළනේ කරන්නේ මගෙන් WhatsApp හරහා ගොඩක් කෝල් කරලා ඇහුවා මේ මොකද මිස් මේ සැරේ සේල් එකක් දැම්මේ නැත්තේ කියලා. ඔන්න ඉතින් ඔයාලට අලුත්ම වර්ග එක්ක 13 වෙනි සේල් එක අරගෙන තමයි මම ආවේ. ඒක තියෙනවා ගොඩක් අයට මේ ඇග්ලොනිමා වලට අමතරව කැලතියා වර්ගත් ඉල්ලනවා ගොඩක්. ඉතින් මේ අද වීඩියෝ එකේදී මම කැලතියා වර්ග කීපයක්ම දැම්මා. අද වීඩියෝ එක ගොඩක්ම කොළ පාට වර්ග වලට කැමති. ගොඩක් මිස්ලසලා ඉන්නවා කොළ පාට වර්ග එකතු කරන. කොළ පාට වර්ග වලට කැමති ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට තියාගන්න. නැත්නම් ගාඩන් එක කොළ පාටින් ලස්සනට හදාගන්න. එහෙම කැමති අය ඉන්නවා. ඒ අය වෙනුවෙන් තමයි අද වීඩියෝ එක වැඩිපුරම මම ගෙනාවේ. ඉතින් යාළුවනේ මම ඔයගලන්ට ආදරෙන් මතක් කරනවා මගේ channel එක අද අලුතෙන් බලන කෙනෙක් නම් එයාලට මාව subscribe කරලා එකතු වෙන්න කියලා. ඉතින් මම දාපු වීඩියෝ එකක් ඉක්මනින්ම බලා ගන්න පුළුවන් ඔයාලා මාව subscribe කරාම. ඉතින් මේ අපි යමු අපේ 13 වෙනි සේල් එකට. ඔන්න යාළුවනේ පළවෙනියටම තියෙන්නේ මෙන්න මේ මූන්ලයිට් කියන පිලෝ වර්ගය. මාරම ලස්සන පිලෝ එකක්. හැමෝ ගාවම මල් වවන හැම කෙනෙක් ගාවම තියෙන්නම ඕනි පිලෝ වර්ගයක්. මේක රුපියල් 650යි යාළුවනේ. මේක ගොඩක් ලොකුවට හැදුණු ලස්සනට පඳුරට හැදුණු පිලෝ එකක්. ඊළඟට අංක 2 මේකේ නම නම් මට හරියටම මතක නැහැ. මේක හරිම ලස්සන ලා පාට මේ බලන්නකෝ දල්ලේ ලස්සන. මෙහෙම තමයි හැදෙන්නේ. මේක මේ টොප් කට් සීසන් එක. හොඳ මුල් පද්ධතියක් තියෙන. මේව හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉන්ඩෝ තියන්න හෝ අවුට්ඩෝ තියන්න ලස්සනට ගාඩන් එක හැඩ කරගන්න පුළුවන් එකක්. මේක රුපියල් 650යි යාළුවනේ. ඊළඟට අංක 3ෙන් තියෙන්නේ මෙන්න මේ කොකඩයිල් වර්ගය. මේ ග්‍රීන් කොකඩයිල් කියන එක මේකේ වර්ග දෙකක් තියෙනවා. මේක ගොඩාක් විශාලට හැදෙන වර්ගයක් තියෙනවා. මේක මේ රතු පාට දැල්ල එන එක සාමාන්‍ය ලොකු විශාලත්වයක් නෙවෙයි පඳුරට හැදෙන්නේ. මේක රුපියල් 950යි යාළුවනේ. ඒ අංක 3 යටතේම තව තියෙනවා මෙන්න මේ ring of fire කියන එක. මේ හොඳට වෙරිගේට් වෙලා හැදිලා තියෙන ring of fire චූටි පැලයක් ලොකු කරලා හදපු ring of fire කියන එක. මේකත් ඔයාලට ඒ මුදලෙන්ම රුපියල් 950ක මුදලකටම ලබා ගන්න පුළුවන්. අඩි 1.5කට වඩා උසට හැදුණු කොළ සහිත කොළ 7ක් 8ක් වගේ තියෙන ශාකයක් එකක්. බලන්නකෝ යාළුවනේ ඒ වර්ග දෙක එක සමානයි වගේ. ඒ කියන්නේ ලොකුවට මේ අර ලොකු ගස් වර්ග හැදෙන එක නෙමෙයි. ඊළඟට තියෙනවා මෙන්න මේ ලස්සන මොන්ස්ටෙරා විශේෂයක් මේක. මේක මම දැන් ගොඩක් හොයලා බැලුවා. මේක මොන්ස්ටෙරා විශේෂයක්. මම යන තවන් වලිනුත් අහලා බැලුවා. මේක රුපියල් 350යි යාළුවනේ. ඊළඟට තියෙනවා මෙන්න මේ වෙරිගේටඩ් සිංගෝනියම් එක. ගොඩක් අය අහනවා මගෙන් මේක සිංගෝනියම් එකක්මද කියලා. ඔව් මේක සිංගෝනියම් එකක්. මේක වෙරිගේට් වෙනවා. මේක අයිස් ස්ට්‍රොබෙරි අයිස් කියන එකේ වෙරිගේටඩ් එක. මේක මමත් ගත්තේ ප්‍රදර්ශනයකින්. මේ බලන්නකෝ හැම කොළයකම වෙරිගේටඩ් ගතිය තියෙනවා. විශාල කොළ හැදෙන්නේ. මේක රුපියල් 850යි යාළුවනේ. බලන්නකෝ ලස්සනට වෙරිගේට් වෙලා තියෙන හැටි. කොළ 6ක් වගේ තියෙන ලස්සන ගහ. ඊළඟට අංක 6. අංක 6 යටතේ තියෙන්නේ මෙන්න මේ අන්නාසිකුලේට අයත් මේ කැක්ටස් වගේ හදන්න පුළුවන්. මේක ගේ ඇතුලේ ටේබල් එකක් උඩ ඩ්‍රෙසින් ටේබල් එකක ඒ වගේ තියාගන්න සුදුසු එකක්. ඒක රුපියල් 500යි යාළුවනේ. අංක 7 මෙන්න මේ ලස්සන කොළ තියෙන වෙල්වට් එකක් වගේ. මේක පෝතෝස් එකක්. මේක හැංගින් පොට් එකකට තමයි හදන්න පුළුවන්. නැත්නම් පෝල් එකක හදන්නත් පුළුවන්.
මේක රුපියල් 350යි යාළුවනේ. මේ පඳුරක් වගේ තියෙන මේකේ වැල් 3ක් තියෙනවා. ඒ වැල් 3ම තමයි ඔයාලට දෙන්නේ. මේ බලන්නකො කොලේ දැල්ලේ ලස්සන. මේක හරිම ලස්සන පොතෝස් එකක්. මේ බලන්නකො මේ නිකන් වෙල්වෙට් එකක් වගේ තියෙන මාරම ලස්සන දම් පාටට හුරු දුඹුරු පාටක් තියෙන යාළුවනේ. මේ පඳුර තමයි දෙන්නේ. මේක මම කට් කරලා හදපු එකක්. ඊළඟට අංක 8. අංක 8ෙන් තියෙන්නේ මෙන්න මේ වෙරිගේටඩ් වෙන විසිතුරු පත්‍ර ශාකය. මේකේ චූටි මලක් පිපෙනවා. මේකේ මේ වර්ගය නම් ඇත්තටම මම දන්නේ නැහැ. මමත් මේ සේල් වලින් තමයි ඉතින් ඕක ගන්නෙ. එයාලා කියන වර්ග තමයි ඉතින් මම දන්නේ. මාත් මේක නම හොයලා ඔයාලට කියන්නම්. දන්න කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. ඒක රුපියල් 550යි යාළුවනේ. ඊළඟට අංක 9 ඉඳන් තියෙන්නේ ඇග්ලොනිමා කීපයක්. අංක 9 මෙන්න මේ ග්‍රීන් පෙපූමා කියන එක. මේක ගොඩක් උසට හැදුණු කොළ 10ක් 12ක් වගේ තියෙන ලස්සනම ලස්සන මල වගේ හැදිලා තියෙනවා. බලන්නකො ලස්සනට ඒ විහිදිලා හැදෙන විදිහ. ඒක රුපියල් 1000යි යාළුවනේ. ඊළඟට තියෙන මෙන්න මේක. ඒක ග්‍රීන් පෙපූමා එක නෙමෙයි. ඒක වෙන අලුත් වර්ගයක්. ඒකේ කොළ චුට්ටක් දිගට හැදෙන්නේ. ඒකත් ලස්සනට හැදෙනවා. ඒක 1200යි යාළුවනේ. බලන්නකො ඒකත් ඒ කොළ පාටට ලස්සනට විහිදිලා හැදෙන පත්‍ර තියෙන. කොළ පාට වර්ග එකතු කරන අයට ඉතින් මේ වර්ග හොඳයි. ඊළඟට අංක 11. අංක 11ට තියෙන්නේ මෙන්න මේ රතු පාට වර්ගයක්. මේකටත් ලස්සන නමක් කියනවා. මේක ගොඩක් වටින හයිබ්‍රිඩ් වර්ගයක්. මේක 1300යි යාළුවනේ. මේකේ පොඩි පැල මං ඊට වඩා චුට්ටක් පොඩි පැල 1200ට දුන්නා. ඊට වඩා ලොකුයි දැන් මේ පැලේ. ගත්ත අය දන්නවා ගොඩක් මේ උස යන්නේ නැති වර්ගයක් මේක. මේක වටින වර්ග සාමාන්‍යයෙන් උස යන්නේ නැහනේ. ඊළඟට අංක 12. අංක 12 මෙන්න මේ සිල්වර් කලර් මික්ස් වෙච්චි සුදු පාට ඩොට් එකක් වගේ වැටුණු ලස්සනම ලස්සන දිග පත්‍රයක් හැදෙන ඇග්ලොනිමා එක. අංක 12. මේක යාළුවනේ උසට හැදුණු ගහක්. මේකත් කට් කරගන්න උනත් පුළුවන්. මේක 500යි. ඊළඟ මේ පේනව නේද? කඳ උසට හැදිලා කඳ කට් කරගන්න පුළුවන්. පැල බෝ කරගන්න උනත් පුළුවන් මේකෙන්. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ලස්සනම ලස්සන කොළ පාට මික්ස් වෙලා තියෙන හරිම ලස්සන වර්ගයක් මේකත්. මේකත් අලුත් වර්ගයක්. අංක 13. මේක බලන්නකො කොළ දිගට හැදෙන්නේ උඩ පැත්තට. මේක රුපියල් 950යි යාළුවනේ. මේකත් පඳුරට හැදෙනවා. පඳුරු පැල දානවා මේකේ වටේට පැල දානවා. ඊළඟට තියෙන ඉතින් ඔයාලා මගේ සේල් බලන අය නම් ඉතින් දන්න වර්ගයක්. මේක මම ගොඩක් යාළුවන්ට දීලා තියෙනවා. මේක පින්ක් සුමාත්‍රා එක. මේක 1600යි යාළුවනේ. අංක 14. මේකේ පොඩි පැලක් තියෙනවා. කැමති අය ඉල්ලන්න. මම සේල් එකට අද දැම්මේ නෑ පොඩි පැල. ලොකු පැල තියෙනවා. ලොකු පැල ඉල්ලපු අය තමයි අද සේල් එකකින් මේක දැම්මේ. බලලා ඉල්ලන්නකෝ යාළුවනේ. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ලා කොළ පාට මේ මල වගේ හැදෙන මේකත් කොළ 3 වගේ තට්ටුවට හැදෙන්නේ. හරිම ලස්සනයි මේකත්. මේක රුපියල් 450යි යාළුවනේ. අංක 15. මේක ටිකක් මේ ගොළු බෙල්ලන්ගෙන් නම් බේර ගන්න අමාරුයි. හරියට ගොළු බෙල්ලෝ කන්න බලනවා. ඒ කියන්නේ ගොළු බෙල්ලෙක් ආවොත් මේ ගහක් යට තමයි ඉන්නව පේන්නේ. ඒක මම ගොඩක් අයින් කරලා තියෙනවා. ගොළු බෙල්ලන්ගෙන් බේර ගන්න බෑ. ඊළඟට යාළුවනේ මෙන්න මේ කොළ පාට මෙන්න මේ දිගට පත්‍ර හැදෙන මේක පරණ වර්ගය යාළුවනේ. ඔන්න බලන්න මම අද අලුත් වර්ගයේ පරණ වර්ගයේ දෙකම ගෙනහලා තියෙනවා. මේක රුපියල් 250යි යාළුවනේ. මෙතන පැල දෙකක් තියෙනවා. එක පැලයක් රුපියල් 250යි. අංක 17 මෙන්න මේ තද කොළ පාට එකේ සිල්වර් කලර් ඉරක් යන එක. මේකටත් මාර මිල්ලුමක් තියෙන්නේ. මේක ඉන්ඩෝ තියාගන්න මාරම විදිහට ගන්න ගහක්. මේක මං ගිය සැරේත් ගොඩක් මිට වඩා පොඩි පැල සේල් කරා. මේක රුපියල් 400යි යාළුවනේ. මෙන්න බලන්න. මම අර අංක 16න් පෙන්නපු එකේ හයිබ්‍රිඩ් එක. මේක තමයි බැංකොක් වර්ගය. ඔන්න බලන්න මම පෙන්නන්නම් ඒකේ වෙනස. මේක හැදෙන්නේ ටිකක් රවුමට වගේ. ඒකේ ඩිසයින් එකත් එක වගේම තමයි ලස්සනට මෙන්න බලන්න යාළුවනේ. මේක ලංකාවේ කලින් ඉඳන්ම තිබිච්ච වර්ගයක්. මේක
අපිට අලුතෙන් ආපු වර්ගය මේක ඉතින් බැංකොක් වලින් ගෙන්නපු එක. මේක දෙකේ වෙනස බලන්නකො. එක සමාන විදිහට තමයි රටාව තියෙන්නේ. පේනවද යාළුවනේ අර? අංක 18 රුපියල් 650යි යාළුවනේ. මම වෙනස පෙන්වන්න තමයි ඔයාලට දෙකම ගෙනාවේ. ඊළඟට තියෙන අංක 19 මෙන්න මේ පැන්තාස් වර්ගය. මේ පැන්තාස් වර්ගයේ මං කියවනේ ඔයාලට මං ගාව පාට කිහිපයක් තියෙනවා කියලා. මෙන්න මේ ලා රෝස පාට එකයි, සුදු පාට එකයි. බේනවද ලා රෝස පාට එකේ මැද සුදු පාට ලස්සනට තියෙන එකක් තියෙන්නේ මේක. එකයි ලස්සන මලක් පිපෙන. මේකේ මේ මල් පොකුර එන ගමන් තියෙන යාළුවනේ. මේක පිරිලා පිපෙනවා සුදු පාට එක වගේ. බලන්නකො සුදු පාට එකේ ලස්සන සුදු පාට එක. තව මෙන්න මේ දම් පාට එක තියෙනවා යාළුවනේ. ඒකේ පැල තියෙනවා. ඒකේ මල් ඇවිල්ලා නැහැ. මම ඒකයි මෙතෙන්ට ගත්තේ නැත්තේ. මේ දම් පාට එක. එන්න බලන්නකො ඒකේ ලස්සන දම් පාට එක. තව මෙන්න මේ රතු පාට වර්ගය. මේකේ තනිකරම රතු පාට හැදෙන එක. මේ වර්ග හතරකින් පාට හතරකින් රෝස පාට, දම් පාට, රතු පාට, සුදු පාට යන පාට හතරෙන්ම ඔයාලට පැල ගන්න පුළුවන්. අඩියක් විතර උසට හැදුණු පැලයක් රුපියල් 350යි යාළුවනේ. හොඳට මේ හැදිලා තියෙන ලස්සන පැල. මෙන්න බලන්න. ඊළඟට අංක 20 ඉඳලා තියෙන කැලතියා වර්ග. මේ සීබ්‍රා කැලතියා එක අංක 20 රුපියල් 350යි. ඊළඟට මෙන්න මේ මොනර කැලතියා එක අංක 21 මොනර කැලතියා එක. මොනර කැලතියා වර්ග කීපයක් තියෙනවා. මේ මොනර පිහාට්ට වගේ තියෙන එක. මේක ලා කොළ පාට එක. පේනවද මේක ලා කොළ පාටට හැදෙන එක. මේකෙනුත් පැලයක් රුපියල් 350යි යාළුවනේ. මෙන්න මේ බලන්න පිටපැත්ත ලා කොළ පාටයි චූටි මලක් පිපෙනවා. මේක වෙන වර්ගයක්. මම කලින් සේල් කරලා තියෙන වර්ගෙත් මෙතෙන්ට ගත්තා. ඒකත් අද සේල් එකට දාලා තියෙනවා. ඒක නෙමෙයි. මෙන්න මේ වගේ පැලයක් තමයි දෙන්නේ. කොළ 5ක් 6ක් වගේ තියෙන පැලයක් තමයි ඔයාලට රුපියල් 350කට හම්බෙන්නේ. මෙතන මේ පඳුරක් තියෙන්නේ. මෙතන පැල 3ක් තියෙනවා. මෙන්න මම කලින් සේල් කරපු එක. කලින් සේල් වලට දාලා තියෙන එක. මේකත් ඒ වගේම බලන්නකො වෙනස. මේක ලා කොළ පාටයි. මේක තද කොළ පාටයි. මේකේ පාත්‍රය ටිකක් දිගයි අරකට වඩා. පේනවද යාළුවනේ? මේකෙන් පැලයක් රුපියල් 300යි. මේකේ කොළ ළඟ ළඟ නෙමෙයි හැදෙන්නේ. අරක පඳුරට එකට හැදෙනවා. මේක කොළ වෙන වෙනම හැදෙන්නේ. මේ පැලේ රුපියල් 300යි යාළුවනේ. අංක 22. ඊළඟට තියෙන්නේ මෙන්න මේ මොනරා. පේනවද මොනර පිහාට්ට වගේ වර්ග කීපයක්ම තියෙනවා මන් ළඟ. අංක 23. මේකත් 350යි යාළුවනේ. මේක හැංගින් පොට් වලට තමයි ගොඩක්ම වටින්නේ. ඊළඟට මෙන්න මේ මොනරා. මේ දිගට හැදෙන මොනර පිහාට්ට. කැලතියා වර්ග වලට ආසාය මට ඉල්ලුවා මගෙන් කීපයක්. මට කීප දෙනෙක් මම දානවා මේකේ වීඩියෝ එක. තව මතක නැහැ මට කීප දෙනෙක් මිල්ලුවා බලන්න. අංක 24ත් 350යි. අංක 25. ඊළඟට ඉන්නේ මෙන්න මේ රවුම් කොළේ තියෙන මොනර. මේකෙත් වර්ග දෙකක් තියෙනවා. මේකේ කොළේ කහ පාට එකේ මේ වගේ ඩිසයින් එක තියෙනවා. කොළේ සුදු පාට එක. මේක සුදු පාට එක. මං ගාව වර්ග දෙකම තියෙනවා යාළුවනේ. කහ පාට එකේ නම් පැල දැනට ඉවරයි. මේ සුදු පාට එක. මේකත් 350යි. මොනර වර්ග 4ක් තියෙනවාද? ඊළඟට තියෙනවා මෙන්න මේ වර්ගය. මේකත් ලස්සන කැලතියා වර්ගයක්. මේකේ පත්‍ර ටිකක් විශාලට හැදෙනවා. මේකෙත් වර්ග දෙකක් තියෙනවා. මේක අංක 26 රුපියල් 550යි යාළුවනේ. බලන්නකෝ මේක එක පැලයකට කොළ 3ක් වගේ තමයි තියෙන්නේ. පඳුර දාලා හැදෙන වර්ගයක් මේක. මෙන්න මං කලින් සේල් කරපු එක. මේකත් 550ටම තමයි දුන්නේ. මේකේ දැනට නම් මේ පොඩි පැල තමයි තියෙන්නේ. ලොකු පැල ඔක්කොම සේල් වෙලා ඉවරයි. මම මේ වෙනස පෙන්වන්න තමයි ඔයාලට ගත්තේ. මේ දෙකේ වෙනස බලන්න. පොඩි කොළේ ඉඳන් මේ විදිහට හැදෙන්නේ. මේක වෙනස් මේ. පේනවද? ඒක මගෙන් ගොඩක් අය කලින් ගත්තා. ඒ වර්ගයේ ඊළඟට තියෙන්නේ මෙන්න මේ වර්ගය. මේක මගේ සේල් එකට අද අලුතෙන්ම තමයි දාන්නේ. මෙන්න මේ වර්ගය. මේක ටිකක් මිල වැඩියෙන් යන වර්ගයක්. මේක
බලන්නකො මේකෙත් මේ කොළ 5ක් වගේ තියෙන පැලයක් තමයි ඔයාලට දෙන්නේ. මෙතන තියෙන පඳුරක්. කොළ 5ක් වගේ තියෙන එකක්. ඒක රුපියල් 650 යාළුවනේ කොළ 5ක් වගේ තියෙන එක පැලයක්. මේ තියෙන පඳුරක්. මෙන්න මේ වගේ ලස්සනට හැදුණු පැලයක් තමයි දෙන්නේ. කොළ 5ක් වගේ තියෙන පැලයක් රුපියල් 650 යාළුවනේ. කැලතියා වර්ග වලට ආසයි මට ගොඩක් කෝල් ආවා. එයාලත් මේ වීඩියෝ එක බලන්න. බලලා මට ඉක්මන් කරලා ඉල්ලන්න. කැලතියා වලට ගොඩක් ඉල්ලුම තියෙනවා. මේ ඉතින් ඉක්මනින් සේල් එක බලලා පැල වෙන් කරගන්න කියලා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. මගේ WhatsApp අංකය සුපුරුදු WhatsApp අංකයමයි 076යි 65යි 02යි 672 යන දුරකථන අංකයට WhatsApp ඇමතුමක් හරි මැසේජ් එකක් හරි තියන්න යාළුවනේ. ඉස්සෙල්ලම කෝල් කරන අයට මම පැලවෙන් කරනවා. ඉස්සෙල්ලම පැලවෙන් කරගෙන මුදල් ගෙවලා ඔයාලා පැලවෙන් කරගන්න. මම සඳ අඟහරුවාද බදාදා යන දවස් 3 විතරයි කුරිය දාන්නේ. බ්‍රහස්පතින්දා දාන්න කියලා නම් කියන්න එපා යාළුවනේ. මම ගොඩක් දුරට බ්‍රහස්පතින්දාට දාන්නේ නැහැ. මොකද සිකුරාදා එක දවසයි සෙනසුරාදා නිවාඩු බොහෝ බ්‍රාන්ච් වල සෙනසුරාදා නිවාඩු. ඒ හින්දා මම පැල දාන්නේ නැහැ. මමත් ඇත්තටම පැලවලට ගොඩාක් ආදරය කරන කෙනෙක්. මං කැමති නෑ තව කෙනෙක්ගේ පැලයක් පොඩ්ඩක් හරි මැලවිලා විනාශ වෙලා යනවට මම ආස මං වගේම මෙහෙම ලස්සනට පැල ටික හදා ගන්නවට. ඒ හින්දා මම සිකුරාදා මේ බ්‍රහස්පතින්දාට පැල දාන්නේ. සඳ අඟහරුවාදා බදාදා යන දවස් 3 විතරයි පැල දාන්නේ. ඔයාලා ඉතින් ඉක්මනට ඩිපොසිට් කරලා පැල ටික වෙන් කරගන්න. ඉතින් යාළුවනේ ඔයාලට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ නැරඹුවාට. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා.